පිළිගන්නවා අපේ සර්වයිවල් සීරීස් එකේ 8 වෙනි එපිසෝඩ් එකට. ඉතින් කලින් එපිසෝඩ් එකේ අපි අයන් ෆාම් එකක් හදුවා. ඔයාලට මතක ඇති. කොහොම හරි ඒ ෆාම් එකට ඕන විලේජස්ලා ගත්තට පස්සේ ගමේ මිතුරුනේ එක විලේජ් කෙනෙක් විතරයි. ඉතින් ඉස්සරහා වැඩවලට අපිට කොහොමත් විලේජස්ලා ඕරුන් නිසා මුව විතරක් නම් කොහොමත් මදි වෙනවා. ඉතින් ඒකට විසඳුමක් විදිහට මේ එපිසෝඩ් එකෙන් කරන්නේ විලේජ් බ්‍රීඩ් එකක් ගහලා විලේජස්ලාගේ ජනග්‍රහණය පොඩ්ඩක් වැඩි කරන එක. එතකොට අද මන් තෝරගත්තු විලේජ් බ්‍රීඩ් එකට මෙන්න මේ බඩු ටික තමයි ඕනේ වෙන්නේ. ඉතින් මෙතන තියෙන මේ රෙස්ටෝන් මැටීරියල්ස් ටික නම් අනිවාර්යයෙන්ම ඕන නෑ. ඒක තියෙන්නේ විලේජස්ලා එළියට ගන්න ලේසි වෙන්න. ඒක නිසා මම ඒ ටික කපලා දානවා. එතකොට අපිට ඕන වෙන්නේ මේ බඩු ටික විතරයි. කොහොම හරි මේ ඔක්කොම වගේ අපි ගාව තියෙන සහ අපිට හොයාගන්න ලේසි මැටීරියල්ස් ඒ එකක් කරන්න. ඒ තමයි විලේජස්. කොහොමත් බ්‍රීඩ් එකක් වැඩ කරන්න විලේජස්ලා දෙන්නෙක් ඕනේ. ඔයාලා දන්නේ නැත්නම් කලින් එපිසෝඩ් එකේ අර ෆාම් එකට ඕනේ විලේජස්ලා ගත්තට පස්සේ එක විලේජ් කෙනෙක් ඉතුරු වුණා. එතකොට එතන එකෙක් ඉන්නවා. තව එකෙක් විතරයි අපිට ඕනේ. ඉතින් තව විලේජ් කෙනෙක් හොයාගන්නේ කොහෙන්ද කියලා කල්පනා කරනකොට මට මතක් වුණා අපි ස්පෝන් වෙනකොටම තිබුණු විලේජ් එක. ඉතින් මේක වැඩි ඈතකත් නෙමෙයි තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ ගමෙන් විලේජ් කෙනෙක් උස්සන්න හිතාගෙන බෝට්ටුවකුයි ලණුවකුයි අරගෙන ස්පෝන් එකට ගියා. කුමාරි දවස් දෙකක් විතර ඉඳලා ඒ විලේජ් කාර්යවත් අරගෙන ඇවිල්ලා උට ඉන්න ආරක්ෂිත සුව පහසු ස්ථානයක් හදලා දුන්නා. ඉතින් අපේ ගමේම හිටපු විලේජ් එකවත් එතෙන්ටම ගෙනාවා. මොකද අපිට ඒකට ෆාම් එක හදනකොට ලේසි. ඉතින් ඊට පස්සේ අපේ වීට් ෆාම් එකේ ආයිනෙන් තිබ්බ කැරට් වගේක් පැල කරා. මොකද බ්‍රීඩ් එකට කැරටුත් ඕනේ. ඉතින් ඊට පස්සේ අනිත් මැටීරියල්ස් ටික එකතු කරන්න පටන් ගත්තා. ඉතින් ඉස්සරලාම අපිට ස්ටෝන් බ්‍රික්ස් ස්ටැක් එකමාරක් වගේ ඕන වෙනවා. එහෙනම් ඒ ටික මයින් කරලෙමු. අපිට සිල්ටත් නැති නිසා මයින් කරන ස්ටෝන් කොබස්ටෝන් විදිහට තමයි එන්නේ. ඒක නිසා ස්ටෝන් බ්‍රික්ස් ගන්න අපි මේවා ස්මෙල්ට් කරන් ඉන්න ඕනේ. හරි ඒ ටික ස්මෙල්ට් වෙනකන් අපි අනිත් බඩු මොනවද කියලා බලමු. අපි බ්‍රීඩ් එක හදන්න ඕනේ බඩු මේ චෙස්ට් එකට දාමු. ඉතින් මේ බ්‍රීඩ් එක හදන්න සයින් ඕනේ. ඉතින් ඒවා කලින් හදපුවා තියෙනවා. ඊළඟට වතුර බාල්දි 4ක් ඕනේ. ඒකත් හරි. ආයේ හෝ එකක්. ඒකත් හරි. ආයේ කම්පෝස්ට් දෙකක්. ඇඳවල් 3. දැන් ඕනේ කැරට්. මං හිතන්නේ අපි වවපුවතාම හැදිලා නෑ. ඒක නිසා එව්වා බෝන් මිල් කරමු. එතකොට ඒකත් හරි. එතකොට ඉතිරි වෙලා තියෙන අන්තිම මැටීරියල් එක තමයි ස්ටෝන් බ්‍රික්. තව ටිකක් ස්මෙල්ට් වෙන්න දීයේ. හරි. එතකොට දැම්මට ඕනි ස්ටෝන් කට. ඒකත් හරි. ඒකෙන් හදන ස්ටෝන් බ්‍රික්. ඒකත් හරි. ඒ කියන්නේ බඩු එකතු කරලා ඉවරයි. දැන් තියෙන්නේ හදන්න. මං හිතුවා බ්‍රීඩ් එක මෙතන හදන්න. ඒකට මෙතන පොඩ්ඩක් ෆ්ලැට් කරගෙන ඉන්න ඕනේ. එහෙනම් ඒකත් හරි. රෑ වෙලා ඒක නිසා නිදාගෙන උදේම වැඩ පටන් ගමු. හරි. අපි ඉස්සරලා මේ විදිහට වටේට බ්ලොක්ස් ගහගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ හදපු එක ඇතුලේ කාමරයක් ඔය කෑල්ලක් ගහන්න ඕනේ. ඊට පස්සේ කම්පෝස්ට් ට්‍රැප්ඩෝ ඇඳවල් දාන්න ඕනේ. හරි. දැන් අපිට විලේජර්ස් ලව දාන්න පුළුවන්. හැබැයි ඊට කලින් පොඩි ඩෙකරේෂන් එකක් දැම්මා. ඉතින් ඊට පස්සේ නම් විලේජර්ස්ලා දෙන්නවත් මේක ඇතුළට අරන් ආවා. දැන් එහෙනම් කැරට් ටික වවමු. ඒකත් හරි. ආයේ මෙහෙමෙකුත් හදන්න ඕනේ. මේකෙන් තමයි අපි පොඩියුම් එළියට ගන්නෙ. ඒකත් හරි. එතකොට බ්‍රීඩ් එකේ හදන වැඩ ඉවරයි. දැන් මුන් අපිට විලේජර්ස්ලා දෙයි කියලා කිව්වට දෙන්නේ නැහැ. ඉතින් ওই ප්‍රශ්නේ මම මේක ක්‍රියේටිව් වර්ල්ඩ් එක ටෙස්ට් කරනකොටත් ආවා. ඉතින් මම ඒක ෆික්ස් කරන්න හොයනකොට ටියුටෝරියල් එකේ කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා මේක වැඩ කරන්න විලේජර්ස්ලා දෙන්නට පළවෙනි දවසේ උන්ගේ ඇඳවල් දෙකේ නිදා ගන්න දෙන්න ඕනේ කියලා. ඉතින් එහෙමත් කරාට පස්සේ the next day දැක්කද මුන් බ්‍රීඩ් වුණා. යේ ඔන්න දැන් ඔයාලට පේනවා ඇති පොඩි එකාර කලින් හදපු එක දිගේ අතෙන්ට ආවා. දැන් මු ලොකු වුණාට පස්සේ ඔය හිලෙන් එළියට ඇවිදින් මේ කාමරේට වෙලා ඉඳි. ඉතින් ඔහොම තමයි අපේ විලේජ් බ්‍රීඩ් එක හැදුවේ. කොහොම හරි ඔයා මෙච්චර වෙලා වීඩියෝ එක බැලුවා කියන්නේ වීඩියෝ එකට කැමතියි කියලා හිතනවා. එහෙනම් ලයික් එකකුත් දාන්න. එහෙනම් අදට ඔච්චරයි. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.